සඳ සාවී අක්කේ මා අකට කාරණාවක් කියන්න කියලා මම හිටියේ. ඒ මොකද්ද? අක්ක පුළුවන් තරම් සප්මල් ඇමතුමාගෙන් පරිස්සම් වෙලා ඉන්න. ඒ මොකද? ඇයි පේන්නේ නැද්ද? අක්කව දැක්ක ගමන් මිනිහා කඩ දෙපැත්තෙන් සෙවල බේරන ලස්සන විතරක්. ඇයිවා hina වෙන්නේ? මම වීලුවක් නෙවෙයි කරේ. මගේ බේරිල්ල ගැන මම බලා ගන්නම් නංගි. හැබැයි ඔයා බේරිලා ඉන්න. මොකද සපුමල් ඇමතිතුමා කියන්නේ කොටියෙක් නම් ඔයා ඒ කොටියගේ කූඩුව ඇතුළෙමයි ඉන්නේ. ඔයා මුත් දිමුතු ගැන හිතන්නේ. දිමුතු ගැන? ඔව්. මට ඊ දිමුතු හම්බුණා. ඒක කරදරයක්. ඇයි ඔයා එහෙම කියන්නේ? පහුගිය දවස්වල ඔයා දිමුතුට කැමැත්තෙන් හිටියානේ. කාලයක් යනකොට මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙනවා අක්කේ. නිකිනේ මේ බෙහෙත් ටික බොන්න පුතේ. නිකිනේ මේ බෙහෙත් ටික බොන්න. දරුවෝ මට එපා. එපා කිව්වහම ඔයාගේ අසනීප සනීප වෙයිද? බොන්න. මට සනීප වෙන්න ඕනේ නැහැ. අම්මෝ බෙහෙත් ටිකත් අරගෙන මෙතනින් යන්න. යන්න? නිකිනේ සමයන් නැතුව මේ බෙහෙත් ටික බොන්න. මට එපා. එපා කිව්වම එපා. මොකද්ද නිකිනේ ඒ කරපු වැඩේ තේරුම? කරපු වැඩේ තේරුම මොකද්ද කියලා අම්මම දැන් දැක්කනේ. අයියා ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයාගෙන ඔයාට මේ බෙහෙත් ටික ගෙනාවේ. ඔයා කමේ මහා අපරාධයක් නිකිනේ. ඔයාට සනීප වෙන්න උවමනා නැති වුණාට අපිට ඕනි ඔයාව සනීප කරගන්න. ඒකයි අපි මෙච්චර මද වෙන්නේ. පුතේ අක්කා දික්කසාද වෙන්න ඕනේ කිව්වට අපි කොහොමද පුතේ අපේ නෑදෑයින්ට මූණ දෙන්නේ? මෙව අපේ පරම්පරාවලවත් වෙච්ච දේවල් ය පුතේ. අම්මේ අපි වේල් ගණන් බඩගින්නේ ඉන්නකොට ওই නෑදෑයෝ කොහෙද හිටියේ? ඉස්සර හිටියෙත් නෑ. දැනුත් නෑ. ඒ හින්දා නෑදෑයෝ ගැන හිතන්න කලින් අපි අපේ අක්කා ගැන හිතමු. අපි මේක හොඳ විදිහට විසඳ ගන්න බලමු අම්මේ. සඳුදා සඳසාවේ නිකන් බොරුවට තරහ වෙලා දෙන්න දෙපැත්තට වෙලා හූල් හොල් හිටියා. ඒකිට නිමල් ළමයාගෙන් දික්කසාද වෙන්න ඕනේ කියන්නේ. ඒ වුණාට මට දෙව්රම් අයියව අමතක කරන්න බෑ. ඌ හිතනවා මේ මිනිස්සු අපිට ගැළපෙයි කියලා. අම්මේ මට ආපහු ඇවිදින්න පුළුවන්. ඔයා අර ළමයාත් එක්ක මේ ළඟකදී කොහේ හරි ගමනක් ගියා.
සඳ සාවී